ගාසා යුද්ධය අඳුනන්නේ ඉස්රේල් පලස්තීන යුද්ධය හැටියට. නමුත් ඒකේ වර්තමාන තත්ත්වය වඩාත්ම බරපතල පැත්තට පරිවර්තනය වෙලා තියෙන බවට පේනවා. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ 7 වෙනිදා ගාසා තීරයේ සිටින හමාස් සටන්කාමින් විසින් ඉස්රේල් ඇතුල් වෙලා ප්‍රහාරයක් එල්ල කළා විතරක් නෙවෙයි කීප දෙනෙක්ව අල්ලගෙන ගෙනිච්චා මේ අපකරුව විදියට. ඒකට විරුද්ධව ඉස්රායල් පැත්තෙන් විශාල මේ මෙහෙයුමක් පටන් ගත්තා. ප්‍රථමයෙන් ඒගොල්ලෝ ගුවන් මගින් ප්‍රහාර එල්ල කරා දිගින් දිගටම. ඒතකොට දැන් ඒගොල්ලන්ගේ එක අභිමානයක් නැත්නම් එක අධිෂ්ඨානයක් වශයෙන් ඒගොල්ලෝ කිව්වේ මින් මත්තට අපි පලස්තීනය කියන නගරය ලෝක සිතියමෙන් නැති කරනවායි කියලා. ඒකේ පළවෙනි පියවර වශයෙන් ඒගොල්ලෝ පලස්තීනයේ සහ ගාසා තීරයේ තිබුණු විශාල මේ ගොඩනැගිලි 90%කට වැඩිය සමතලා කරලා තියෙනවා. මේ පිටුරු දිහා බලද්දී අපිට පෙනියනවා. ඒතර ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා යටිතල පාසුකම් විශේෂයෙන් වතුර, එතකොට විදුලිය, එතකොට කෑම බීම, මාර්ගයන් සියල්ලක්ම වගේ විනාශ කරලා තියෙන්නේ. එතකොට හමාස් සංවිධානයට තිබිච්ච ශක්තිය දුර්වල වෙලා තියෙන බවටයි ඉස්රායල් එක කියා සිටින්නේ. විශේෂයෙන් බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ අපි මේ යුද්ධය පටන් අරගෙන ගොඩාක් දුරට අවසාන අදියරේ ඉන්න නිසා සම්පූර්ණයෙන් මේක පලස්තීනය නැති කරලා දාලා අපි ඉස්රායල් පාලනය යටතේ පලස්තීනුවන්ට ජීවත් වෙන්න ඉඩ දෙනවා. නමුත් ඉස්රායල් කියන එක රටක් විතරයි එතන තියෙන්න පුළුවන් කියලා. ඉතින් ওই තත්ත්වය කොහොම තිබියදී ඕකෙන් ඇත්ත වශයෙන්ම මරණ සංඛ්‍යාව විශේෂයෙන් පලස්තීනයේ ජනතාව 70,000ක් විතර මරණයට පත් වෙලා ලක්ෂ ඒගොල්ලෝ කියන විදිහට දෙකකට වැඩි සංඛ්‍යාවක් බරපතල ලෙස තුවාල ලැබලා. එතකොට තියෙන මේ වෛද්‍ය පාසුකම් වඩාත්ම සීමා වෙලා. අනිත් පැත්තෙන් ආහාර පාන වලට මිනිස්සු විශාල මේ අපහසුතාවයන් වලට මුහුණ දෙනවා. සහගින්නෙන් දැනටමත් 133 දෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා. එතකොට විදේශික රටවල් සහ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් ලබා දෙන සහනාධාර පවා ඇතුල් වීමට ඉඩ දෙන්නේ නැහැ ඉස්රායල් හමුදාව විසින්. සාමාන්‍යයෙන් එක දවසකට ඒගොල්ලෝ කියන්නේ ට්‍රක්ස් නැත්තම් විශාල ලොරි 350 ගාණක් ඇතුල් වෙන්නට සූදානම් කරලා තිබුණා වුණාට ඉඩ දෙන්නේ 40කට විතරක් ඇතුල් වෙන්නට. ඒක පැත්තකින් මේ වගේ යුද්ධයන් පවතින අවස්ථාවන් වලදී මිනිසුන්ගේ අවම අවශ්‍යතාවයන් නැත්නම් මූලික අවශ්‍යතාවයන් වලට බාධා කිරීම හරහා බඩගින්නේ ඉන්න මිනිස්සුන්ව Tamanට ඕන පැත්තට තල්ලු කරගන්න පුළුවන් කියන උපාය මාර්ග ගාක් මේ ආක්‍රමණික හමුදාවන් විසින් පාවිච්චි කරනවා. ඒක ලෝක පුරාම ඒක සිදු වෙලා තියෙනවා. ලංකාවෙත් යුද්ධ කාලේ ඒ වගේ තත්ත්වයක් ඇති වුණා. එතකොට මෙතන දැන් රජයේ විසින් ඉස්රායල් රජයේ විසින් දැන් ප්‍රකාශයක් කළා තියෙනවා දැනට මේ ගාසා තීරයේ ඉතුරු වෙලා සිටින ජනතාව සාමාන්‍ය මිලියන 2කට වැඩි ඒ සියලු දෙනාටම වෙනත් පළාතකට සංක්‍රමණය වෙන්නේ කියලා ආරක්ෂිත පිය තැනක් කියලා කිව්වා වුණාට ඒ ආරක්ෂාව සඳහා යොමු කරලා තියෙන ස්ථානවලටත් ගුවන් ප්‍රහාර එල්ල කරනවා. ඒට අමතරව ඉස්රායලි පාබල හමුදාව දැන් ලක්ෂ 2කට 2.5ක් කියලා කියනවා ඇතුල් වෙලා තියෙනවා මේ සාමාන්‍යයෙන් මේ පාබල හමුදාවක් ඇටියට. නමුත් හමාස් සංවිධානය දැන් මේ දවස්වල ගරිල්ලා ඇටැක් කියලා කියන්නේ සැඟවි පහර දීම කියන උපාය මාර්ගය ඒගොල්ලෝ පාවිච්චි කරනවා. මොකද ඒගොල්ලන්ට ඉංග්‍රීසි කියන කොන්වෙන්ෂනල් වෝ එකක් ඇටියට මූණට මූණ යුද්ධ කරන්න තත්ත්වයක් ඒගොල්ලන්ට නැහැ. ඒත් ඒගොල්ලන්ට යම්කිසි ප්‍රමාණයකට වළක්වන්න පුළුවන් වෙලා තියෙනවා ඉස්රේල් හමුදාව. නමුත් බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ කොහොම හරි මේක ආරම්භ කරපු එක අවසන් කරලායි නවතින්නේ. ජීවිත විනාශ වෙන එක ගැන කිසිම කැක්කුමක් නැහැ. එතකොට මිනිස්සු කණ්ඩ නැතුව මැරෙන එකට පොඩි ළමයි වයසක මිනිස්සු එතකොට කාන්තාවෝ කිසිම ඉවක් බවක් නැතුව ප්‍රහාර එල්ල කරමින් යනවා. මේ අතරතුරේදී අති විශේෂ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය සතිವಾರයේදී රටවල් 157ක්ම දැන් කියලා තියෙනවා ඉස්රායල් එක ඒගොල්ලෝ පිළිගන්න ඉස්රායල් ක්‍රියාමාර්ගයට ඒගොල්ලෝ විරුද්ධයි. ඒකම ඒගොල්ලෝ පලස්තීන රටක් අපි පිළිගන්නවා මේ වගේ රටක් තියෙනවායි කියන එක. කියන්නේ දැන් පසුගිය කාලය තුල සමහර රටවල් ඒක පිළිගත්තට විශේෂයෙන් මුස්ලිම් රටවල් ගොඩාක් යුරෝපා රටවල් ඒක පිළිගත්තේ නැහැ. නමුත් දැන් මේ යුද්ධයේ උග්‍රතාවය මත අනිත් එක ඉස්රායල් හමුදාව සහ ආණ්ඩුව ගෙනියන
ජනසංහාරය හේතු කොටගෙන දැන් රටවල් 107ක්, ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සිටින රටවල් 197කින් 157ක්ම දැන් කියනවා අපි පිළිගන්නවා මේ පලස්තීන වෙනම රාජ්‍යයක් තියෙනවා, වෙනම භූමි භාගයක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඊශ්‍රායල් රටට යම්කිසි මේ තර්ජනයක් එල්ල කරලා තියෙනවා. මේ ඊශ්‍රායල් රටේ මේ ඒගොල්ලන්ගේ වරායට සේන්දු වෙන නැව්වලට ඇතුළු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඊශ්‍රායල් එක්ක ආර්ථික සහ වෙනත් ගනුදෙනු අපි කරන්නේ නැහැයි කියන දැඩි ස්ථාවරයේ ඉඳලා ඒගොල්ලෝ වැඩ කරනවා විතරක් නෙවෙයි. ඉතාලි වගේ රටවල් වල, කැනඩා වගේ රටවල් වල ජනතාව සාමාන්‍ය ජන කරන්න ඕනේ කියලා කියනවා. දැන් මෙතන අපිට ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අනිත් පැත්තෙන් අපේ උද්‍ය සමිතිය ස්වාධීනයි, කිසිම පක්ෂයකට හෝ ජාතියකට කුලයකට, නමුත් මනුෂ්‍යත්වයේ වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් වශයෙන් අපි කියනවා ඊශ්‍රායල් වහම මේ යුද උත්සාහයන් නවත්තලා සාමකාමී මාර්ගයන් හරහා සාකච්ඡා කරලා මේකට විසඳුමක් ගේන්න බලන්න ඕනේ. මොකද හමාස් සංවිධානයේ සිටින කුඩා හමුදාමය කණ්ඩායමක් එක්ක යුද්ධ කරන්නට උමනාව තියෙනවයි කියලා කිව්වට ඒගොල්ලෝ මුළු මහත් ජනතාවම දැන් අතුරු ඇටියට සලකලා ප්‍රහාර එල්ල කරන්නේ ඉවක් බවක් නැතුව. එතකොට මෙතන කනගාටුවට හේතුවක් තමයි ඊයේ අපිට ප්‍රචාරක මාධ්‍ය හරහා අපිට දැනගන්න ලැබුණා ලංකාවේ ආණ්ඩුව. දැන් එතන එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සිටින රටවල් 197 අතරේ 157ක්ම ඉස්රායෙල් රටේ ක්‍රියාමාර්ගය හිලා දැකලා උන්ට බලපෑම් එල්ල කරන්න උත්සාහ කරනකොට අපේ ලංකාව දැන් ඉස්රායෙල් එකට ඇතුළුව රටවල් 40කට වීසා නැතුව අපේ රටට ඇතුළු වෙන්න අවකාශය ලබා දීලා තියෙනවා. ඒකෝර දැන් මේ ඊශ්‍රායෙල් පලස්තීන යුද්ධයෙන් රට දැන් දෙකට බෙදිලා ඉන්නේ. එක පැත්තකින් ඇමරිකාවට ඇත්ත වශයෙන්ම කොච්චර මතු පිට ඇවිල්ලා සාමය ගැන කතා කළත් මේ මුස්ලිම් රටවල් වල බලය සීමා කරලා බෙල්ල කරන්න ඇමරිකාවට අවශ්‍යලා තියෙන. ඒකට පාවිච්චි කරන්නේ ඉස්රායෙල් හරහා ප්‍රහාර එල්ල කිරීම. ඉස්රායෙල් විතරක් නෙමෙයි මේ යුද්ධය යන අතරතුරේදී ඇමරිකාවත් ගිහිල්ලා බෝම්බ හැලුවා මේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර විනාශ කරන්න ඕනේ කියලා. ඒතකොට ඒගොල්ලෝ පක්ෂපාතී විදියටයි වැඩ කරන්නේ. ඒතකොට මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයාට දැන් තෙරපිල්ලක් ඇවිල්ලා තියෙනවා. රටවල් අති බහුතරයක් මේ ස්ථාවරය අරගෙන ඉන්න නිසා. නමුත් අවාසනාවට කනගාටුවට හේතුව අපේ රට උදෙක්ම ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තු වෙමින්, විශේෂයෙන් ඊශ්‍රායල් මේ සංචාරකයෝ ලංකාවට එනවා. අනිත් එක ඇමරිකාවේ ජනාධිපතිත් එක්ක ගිහිල්ලා අපේ ජනාධිපතිවරයා සාකච්ඡාවක් කරලා තියෙනවා. ඊට අමතරව අර ඇමරිකාව විසින් පනවන ලද තීරුබදු වලට අදාළව නිදාස් වෙළඳ ගිවිසුම අත්සන් කරලා තියෙන නිසා ආර්ථික ප්‍රතිලාභ බලා ගනිමින් මේ ආණ්ඩුව ලෝක මට්ටමින් ප්‍රතික්ෂේප කරන ජන සංහාරය සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් දක්වලා නැහැ. නමුත් අපි ලාංකිකයෝ වශයෙන් අපිට ලැජ්ජාවට කාරණාවක් ඇත්ත වශයෙන්ම ලෝකේ කොහේ මේ විදිහේ කොතන හෝ මේ වගේ දෙයක් වෙනවා නම් අමුයේ මිනිස්සුක මරා දමලා ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය සම්පූර්ණයෙන් නැති කරලා ඒගොල්ලන්ව අනාථ කරන්න යම් තවත් රටක් උත්සාහ කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕනේ. එක්සත් රාජධානිය විසින් තමයි, ඒ කියන්නේ එංගලන්තය විසින් තමයි 1947 දී යුදෙව්වරු කුඩා ප්‍රමාණයක් පදිංචි වෙලා සිටි ඒත් පැලස්තීනයට හිමි භූමි භාගය කොටස් කරමින් නැත්නම් ඒකේ කොටසක් අල්ලාගෙන මේ ඉස්රේල් රාජ්‍ය බිහි කළේ. එදා සිට අද දක්වා මේ ක්‍රියාව නිසා දිගින් දිගටම එළහැප්පිලි තිබුණා. ඒගොල්ලොන්ට මේ යුදෙව්වරුන් එතන පදිංචි කරලා යුදෙවුන්ටත් දෙවෙනි ලෝක යුද්ධයේදී විශාල අසාධාරණකම් සිදු වුණා. ඒගොල්ලන්ට රටක් නැති තත්ත්වයකටපත් වුණා. එතකොට ඒගොල්ලන්ට වෙනම රටක් බිහි කිරීම ගැන අපිට දොස් කියන්න බෑ. නමුත් වෙනත් රටකට අයිති ඉඩමක් අරගෙන බලෙන් පදිංචි කිරීම නිසා නිරන්තරයෙන්ම යුද පරිසරයක් තමයි එතන පැවතුනේ. ඒකේ උග්‍ර අවස්ථාවක් හැටියටයි දැන් මතුවලා තියෙන තත්ත්වය උත්කත වෙලා තියෙන්නේ. දැන් ඒ එක්කම ඇමරිකාව විශේෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් බලනවා මැද පෙරදිග රටවල් මෙල්ල කරන්නට නැත්නම් යටපත් කරලා තියාගන්නට ආර්ථික දේශපාලන සහ ගෝලීය දේශපාලන වාසිය තකා ඊශ්‍රායලේ පාවිච්චි කරන්න එතන මේ ඇමරිකාවේ බලගතු මිත්‍ර රටක් වශයෙන් මුස්ලිම් රටවල් වලට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන් මෙවලමක් ඇටියට, ටූල් එකක් ඇටියට. ඉතින් ඕක කොහොම තිබියදී අනිත් පැත්තේ රුසියාව උක්‍රේන් එකට විරුද්ධව යුද්ධ කරන්නේ. ඇමරිකාවට විරුද්ධව තියෙන
ඒගොල්ලන්ගේ ආකල්ප. ඒ විශේෂයෙන් නේටෝ රටවල් වලට නැත්නම් නේටෝ සංවිධානය ඇමරිකන් ප්‍රමුඛ ඒකට යුක්‍රේන් එක බැඳෙන්න යනවායි කියන එක වළක්වන්නට තමයි මේ රුසියාව මේ යුද්ධය ගෙනියන්නේ. මොකද රුසියාව හිතනවා නේටෝ බල ඇනි ඒ ප්‍රදේශයට ඇතුළු වුණොත් රුසියාවේ පැවැත්මට ඒක හානියක් වෙනවා කියලා. ඒකට කොහේ හරි වෙන කාගේ හරි උමනාවට නිර්මාණය වෙන අදහස් උදාස් අන්තිමට මේ යන්නේ සාමාන්‍යයෙන් දුක් විඳින සාමාන්‍ය ජනතාව කෙරේ. දැන් යුක්‍රේන් වලත් විශාල විනාශයන්. හැමදාම යුද්ධය මිනිසුන්ව මරනවා අවසානයක් නැහැ. දැන් අද වෙනකොට අපිට ලැබෙන තොරතුරු අනුව දැන් මෙහි ඊශ්‍රායල් පාබල හමුදාවේ කාලතුවක ප්‍රහාර හේතු කොටගෙන දිනකට කොහමදත් 75ක් 80ක් සාමාන්‍ය මිනිස්සු මැරෙනවා. හමුදාව නැත්නම් හමාස් කණ්ඩායම තමන්ගේ ආරක්ෂාවට සුදුසුයන් ආදාගෙන හැංගිලා ඉඳලා පාර එල්ල කරනකොට සාමාන්‍ය මිනිස්සු නිකම් මැරිලා වැටෙනවා. ඉතින් ඒකට කිසිම තැකීමක් නැහැ මේ ඊශ්‍රායල් ආණ්ඩුව. නමුත් ඊශ්‍රායල් රට තුලත් මේ යුද්ධයට විරුද්ධ කණ්ඩායම් ඉන්නවා. එතනත් වර්ග 4ක් ඉන්නවා. ඒකෙන් විශේෂයෙන් මුස්ලිම්වරුත් ඉන්නවා. නමුත් මුස්ලිම් නොවන ජන කොට්ටාසයකුත් ඒ ඉන්නවා. ඒගොල්ලෝ විරුද්ධයි. එතකොට මේ විදි තත්ත්වයන් තුල ශ්‍රී ලංකාව වගේ රටක් අපි අත වශයෙන් බෞද්ධ රටක් මානුෂිකත්වයේ සලකන රටක් වශයෙන් අපි කියනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ 157 දෙනා එක අපි එකතු වෙන්න ඕනේ. අපි ආර්ථික සහ දේශපාලන වාසිය විතරක් බලාගෙන නරකම ආදර්ශයක්. මොකද එක රටකට කොයි විදිහකින්වත් තවත් රටකට ඇතුල් වෙන්න අයිතියක් නැත අවසරේ නැතුව. අනිත් එක ආක්‍රමණය කරන්න කොහොමදත් අයිතියක් නැහැ. ඒ ආක්‍රමණය කරන්නේ විශේෂ ජාතියක්ගේ ආරක්ෂාව වශයෙන් කියලා. ඒ කියන්නේ මුස්ලිම් වරුන්ගෙන් යුදෙව්වරු සහ සෙසු ජනතාව ආරක්ෂා කරගන්න ඕනේ කියන හේතුව මත ඒ ජන සංහාරයක් කරන එක අපිට පිළිගන්න බෑ. ඒක කාටවත් පිළිගන්න පුළුවන් සාධාරණීකරන්න හේතුවක් නැත. අපි කියන්නේ උද්දේශ සමිතියක් වශයෙන් හිටියට අපිත් බහුජන සංවිධානයක් වශයෙන් රටේ විතරක් නෙවෙයි ලෝක කම්කරු සංවිධානය ලෝක කම්කරුවන් කියන්නේ පුරවැසියන්. ඒතර ඊශ්‍රායල් එකේ උද්දේශ සමිති සම්මේලන ගණනාවක්ම ඒගොල්ලන්ගේ කනස්සල්ල පළ කරලා තියෙනවා. ලෝක මට්ටමින් ඒගොල්ලන්ට උද්දේශ සමිති වශයෙන් අපිට දෙන්න පුළුවන් සහයෝගය ලබා දෙන්නට බැරිවීම ගැන. නමුත් අපි මේ රටේ ලංකාවේ පුරවැසියන් වශයෙන් අපට අවකාශයක් තියෙන්න ඕනේ. ලෝකේ කොහේ වුණත් ජන සංහාරයක් සිදු වෙනවා නම් මොන යම් හේතුවක් මත හෝ ඒක වළක්වන්නට පටු ආර්ථික සහ දේශපාලන වාසි පොඩ්ඩක් පැත්තකට තියලා. ඉතින් මේ අවස්ථාවේදී මම ඉල්ලා හිටියේ මේ ආණ්ඩුවෙන් වහම දේශපාලන මාර්ගයන් ඔස්සේ ගමන් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයාට කතා කරලා ගිහිල්ලා හම්බ වුණා අපේ ජනාධිපතිතුමා මේ ගැන මොනවද කිව්වද අපි දන්නේ නැහැ. නමුත් අපේ ඇත්ත වශයෙන්ම මේ මිනිස් සංග්‍රහයට අපි කැමති නැහැ මේ මිනිස්සුන්ව විනාශ කරන එක. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා war against humanity මනුෂ්‍යත්වයට විරුද්ධව යුද්ධය කියලා. මිනිසාව ජීවත් කරන ව්‍යාපාරයට අපි සම්බන්ධ වෙන්න ඕනේ මිසක් විනාශ කිරීමට අපිට කොයි විදියකින්වත් සම්බන්ධ වෙන්න බෑ. සායක දක්වන්න බෑ. ඉතින් මේ ආණ්ඩුවට අපි ඉල්ලීමක් කරන්නේ වහම මේකට මැදිහත් වෙලා අර රටවල් 157ත් එක්ක එකතු වෙලා මේ යුද්ධය නවත්වා ගන්නට ජීවිත ආරක්ෂා කරගන්නට ලෝක සාමය බිහි කරන්නට මුල් වෙලා වැඩ කරන්නයි කියලා. මොකද මේක වර්ධනය වෙලා ගියොත් රටවල් ගණනාවක් මේකට පැටලෙන්න සිද්ධ වෙනවා. ඒතකොට පටු ඌමනාවන් සඳහා අපි නිහඬව ඉඳලා අන්තිමට විශාල ආර්ථික පරිහානියට ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තවත් කාරණාවක් මම සඳහන් කරාද මම මතක නැහැ. නමුත් මම කියන්නේ ඇමරිකාවත් එක්ක අසං කරලා තිබෙන නිදාස් මේ ගිවිසුම නිසා ඇමරිකාව කරන හැමදේම අපි පිළි අරගෙන ඉන්න බෑ. ඒක අසාධාරණයි නම් අපි කියන්න ඕනේ ඒ වගේ පෞරුෂත්වයක්. අපි අමාරු රටක් වුණත් අපිට තිබිය යුතුයි කියන එක තමයි මගේ අදහස. අපේ සංගමයේ අදහසත් ඒකයි.